අයිබෝවන් ඔන්න අපි පටන් ගන්න යන්න පළවෙනි මට්ටම. ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන ලේසිම ක්‍රමය මොකක්ද දන්නවද? කිසිම බයක් නැතුව ඒක පාවිච්චි කරන එක. එච්චර. ඉතින් කිසිම දෙයක් ගැන හිතන්න එපා. හිත එක්දම් සෑහෙල්ලුවෙන් තියාගන්න. මොකද අද අපි අර ලුකු ග්‍රැමර් රූල්ස් මුකුත් ඉගෙන ගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්න යන්නේ පොඩි හරිම සරල කතාවක් අහන්න එක. හොඳයි. අපේ කතාවේ නම තමයි My Morning Routine. ඒ කියන්නේ මගේ උදෑසන දිනචර්යාව. මම මේක කියනකොට මම පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ටිකට හොඳටම සවන් දෙන්න ඕන. හරිද? ලෑස්තිද? යමු එනම්. හරි. ඉතින් මම සාමාන්‍යයෙන් උදේට 6ට විතර wake up වෙනවා. නැගිට ගමන්ම කරන පළවෙනි දේ තමයි අර කෑ ගහන alarm එක off කරන එක. alarm එක off කරලා ඊට පස්සේ තමයි මම හිමීට බෙඩ් එකෙන් බහින්නේ. ඇඳෙන් බහැලා කිලින්ව යන්නේ bathroom එකට. ගිහින් මගේ face එක හොඳට wash කරනවා. ඊට පස්සේ දවස පටන් ගන්න කලින් මම water වීදුරුවක් බොනවා. හරි, ඔන්න කතාව ඉවරයි. හරිම ලේසි නේද? එච්චර තමයි. දැන් අපි බලමු අපි මේ කතාවේදී පාවිච්චි කරපු අර වැදගත්ම වචන ටික. ඒ කියන්නේ significant words ටික මොනවද කියලා. හොඳයි. පළවෙනි වචනය wake up. තේරුම තමයි නැගිටිනවා. අපිත් එක්කම කියලා බලන්න. wake up. නියමයි. දෙවෙනි එක bed. ඒ කියන්නේ ඇඳ. සමහරු බෙඩ් කියනෝ එහෙම නෙමේ. හරි උච්චාරණය bed. හරිද? ඊළඟට wash. ඒ කියන්නේ සෝදනවා. ඊට පස්සේ face. ඒ කියන්නේ මූණ. අන්තිම එක තමයි water. ඒ කියන්නේ වතුර. හරිම සරලයි නේද? හරි. ඉගෙන ගත්තා ඇති. දැන් වෙලාව තමයි මේක ඇත්තටම පාවිච්චි කරලා බලන්න. කිසිම බයක් වෙන්න දෙයක් නෑ. මේක හරිම පොඩි සරල චැලෙන්ජ් එකක්. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. මේක බලලා ඉවර වුණු ගමන්ම ෆෝන් එක පැත්තකින් තියලා ළඟ ඉන්න කෙනෙක්ට ඒ කියන්නේ අම්මට තාත්තට යාළුවෙක්ට මෙහෙම කියන්න. මම දැන් water ටිකක් බොනවා. බලන්න. සම්පූර්ණ වාක්‍යෙම ඉංග්‍රීසියෙන් කියන්න ඕන නෑ. අර ඉගෙනගත්ත වචන විතරක් පාවිච්චි කරාම ඇති. ඒක තමයි නියමම ආරම්භය. නියමයි. great job. ඔන්න පළවෙනි මට්ටම සාර්ථකව අවසන් කළා. හිතේ ඊළඟට මොකද්ද? level 2 එකේදී අපි පොඩ්ඩක් එළියට බහිමු. බස් එකේ යනකොට, train එකේ යනකොට අපිට ඕන වෙලා වචන මොනවද කියලා කතා කරමු. ඉතින් ලෑස්තිද දෙවනි මට්ටමට? එහෙනම් see you in level 2.